අද අපි අපේ සුදු බබාගේ බෙල්ට් එක දාන හැටි බලමු. ඉතින් මෙන්න මේක තමයි අපේ සුදු බබාගේ බෙල්ට් එක. ඒක මෙහෙම කෑලි දෙකකින් තමයි එන්නේ. ඉතින් මෙන්න මේ කෑල්ල තියෙන්නේ ඇඟට ෆිට වෙන්න. ඒක මෙහෙම ඇඟට දාලා මේ වගේ ලොක් කරන්න තමයි තියෙන්නේ. මම දාලා පෙන්නන්නම්. ඉතින් ඊට පස්සේ මේක තමයි අනිත් කෑල්ල. ඉතින් මෙන්න මේ ලොක් එක දාලා තමයි මෙන්න මේ ඇඟට එන පටිය සෙට් කරගන්න තියෙන්නේ. ඉතින් ගොඩක්ම පැහැදිලි වෙන්න මම මේක අපේ සුදු බබාට දාලා පෙන්නන්නම්. ඉතින් ඔයාලා දැකලා ඇති අර බෙල්ලට විතරක් දාන පටිය මම ඒක සුදු බබාට දාන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ අපි සුදු බබා අල්ලගෙන මෙන්න මේ පටිය එයාගේ අත් දෙක ඇතුලෙන් තමයි ගන්න තියෙන්නේ. සමහර අය කියනවා එයාලගේ බව්වෝ මේ වගේ බෙල්ට් දාන්න දෙන්නේ නැහැ කියලා. සමහර විට ඒ ඔයාලා දාන්නේ අර බෙල්ලට විතරක් දාන පටිය වෙන්න ඇති. ඉතින් ඒ වගේ පටියක් දැම්මහම එයාලට බෙල්ලට අමාරු නිසා වෙන්න ඇති. එයාලා මේ දේවල් දාන්න දෙන්නේ නැත්තේ. ඉතින් මේ පටිය දාගන්න ඕනි මෙන්න මේ විදිහට. ඒක ඇඟට හිර වෙන්න ගොඩාක්ම තද වෙන්නෙත් නැතුව ගොඩාක්ම ලූස් වෙන්නෙත් නැතුව මෙන්න මේ ගානට තමයි දාගන්න ඕනි. මෙන්න මෙතනින් තමයි ඇඟට ලොක් කරගන්න තියෙන්නේ. ඒ වගේම මේ පටිය ඇඟේ සයිස් එකට ඇඩ්ජස්ට් කරගන්නත් පුළුවන්. ඉතින් ඊළඟට තියෙන එකත් මෙන්න මේ විදිහට තමයි දාගන්නේ. ඉතින් මෙන්න මේ කෑල්ලෙන් තමයි අර ඇඟට දැම්ම පටිය මේ පටියට ලොක් කරගන්නේ. ඉතින් ඔයාලට පේනවත් වගේ මේක හරිම ලේසියෙන් දාන්න පුළුවන්. ඉතින් මම මේ පටිය ගත්තේ සුදු බබා චූටිම කාලේ. ඉතින් ඒ දවස්වලත් එයාගේ ඇඟේ හැටියට සයිස් එක ඇඩ්ජස්ට් කරලා මම මේක යාට දැම්මා. ඉතින් මේ වගේ වීඩියෝ එකක් දැම්මහම නිතරම මට එන මැසේජ් එකක් තමයි අපේ පැත්තේ පෙට් ෂොප් වල මේවා ගන්න නැහැ. කොහෙන්ද ගත්තේ? කොහොමද ගත්තේ? වගේ දේවල්. ඉතින් මෙන්න මේ දේවල් දැන් ඔයාලට මගෙන් ගන්න පුළුවන්. ඉතින් මේ බෙල්ට් එක වගේම සුදු බබාට මම පාවිච්චි කරන ට්‍රිලියම් බ්‍රෑන්ඩ් එකේ ෂැම්පූත් ඔයාලට දැන් මගෙන් ගන්න පුළුවන්. ඉතින් ගන්න උවමනා කෙනෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න මතක කරන්නත් එපා. ඉතින් මෙන්න මේ කොකනට් ෂැම්පූ එක තමයි මම සුදු බබාට පාවිච්චි කරන්නේ දැන්. ඉතින් ඒ ෂැම්පූ එක මේ වගේ සුවඳ තුනකින් ගන්න පුළුවන්. මේ කස්තුරි එක තමයි ගොඩක්ම සුවඳ. ඉතින් මගේ නම්බර් එක මම පහලින් දාන්නම්. ගෙදරටම ගෙන්න ගන්න ඕනි කෙනෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න.